ආයුබෝවන්. අද අපි කතා කරන්න යන මාතෘකාව දුරියන් සහ ලිංගික ශක්තිය. මේ දෙක අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවද? ඔව් මේක නම් ගොඩක් කාලේ ඉඳන් තියෙන කතාවක්. ඒකනේ. ඉතින් මේක කාලයක් තිස්සේ කතා බහට ලක් වෙන දෙයක් අපිට මූලාශ්‍ර කීපයකට ලැබිලා තියෙන පෝෂණ වාර්තා වගේක් තියෙනවා. සංස්කෘතික විග්‍රහ තියෙනවා. අර විද්‍යාත්මක සමාලෝචනයක්ත් තියෙනවා. අද බලමු මේ මූලාශ්‍ර අල්ලගෙන මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. ඊටාම හොඳයි. මොකද දුරියන් කියන්නේ ඉතින් ආසියාවේ හරිම ජනප්‍රිය ඒ වගේම ටිකක් මතභේදකාරී පළතුරක් නේ. ඔව්. අර සුවඳ නිසාත් එහෙම. ඉතින් මේ ලිංගික ශක්තිය වඩවනවා කියන කතාවත් සමාජයේ හරි තදින් තියෙනවා. බලමුකෝ මොනවද අපේ මූලාශ්‍ර කියන්නේ කියලා. හරි. එහෙනම් මුලින්ම යමු අර පෝෂණ වාර්තා පැත්තට. දුරියන් වල තියෙන පෝෂණ සංයුතිය ගැන. ඒ කියන්නේ මොනවද අපිට ගන්න පුළුවන් දේවල්. මේකේ තියෙන දේවල් නිසා අර කියන ශක්තිය ලැබෙනවා කියන එකට මොකක් හරි පදනමක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. එක පෝෂණ වාර්තාවක හරි පැහැදිලිවම තියෙනවා මේ දුරියන් ග්‍රෑම් 100ක විතරක් පොටෑසියම් මිලිග්‍රෑම් 430කටත් වැඩි තියෙනවා කියලා. කාබෝහයිඩ්‍රේටුයි මේදියයි සෑහෙන්න ඉහළයි. ඉතින් ඕකෙන් ඇඟට ඉක්මන් ශක්තියක් ලැබෙනවා. හරි. සමහර විට අන්න ඒ ශක්තිය තමයි අර ලිංගික ශක්තිය එක්ක පටලවා ගන්නෙ. එහෙම වෙන්නත් පුළුවන්. ඒක ඇත්ත වෙන්න පුළුවන්. තව වාර්තාවක මම දැක්ක අර ට්‍රිප්ටෝෆෑන් කියන ඇමිනෝ අම්ලය ගැනත් කියනවා. ඔව්. ඒකෙන් සෙරටෝනින් හැදෙනවා. ඒකෙදි මනෝභාවය හොඳ අතට එනවා වගේ දෙයක්. හැබැයි ඉතින් ඒක කෙලින්ම ලිංගික උත්තේජනයක් එක ගැට ගහන්න සාක්ෂි නම් ඒකෙත් තිබ්බේ නැහැ. හලියටම හරි. අර ට්‍රිප්ටෝෆෑන් හරි පොටෑසියම් හරි ඒ පෝෂක වලින් ලැබෙන පොදු සෞඛ්‍ය වාසි තියෙනවා. හැබැයි ඒව කෙලින්ම ලිංගික ශක්තිය වඩනවා කියලා නම් එහෙම කියන විද්‍යාත්මක පදනමක් නැහැ. ශක්තිය ලැබෙන එකයි පොදුවේ හොඳ මනෝභාවයක් එන එකයි තමයි ඉතින් වැදගත් වෙන්නේ. හරි. එතකොට කොහොමද මේ විශ්වාසය මෙච්චර ප්‍රසිද්ධ වුනේ? සංස්කෘතික පැත්තෙන් බලපෑමක් තියෙන්නේ නැති නේද? අර අපිට ලැබුණ විග්‍රහ වලින් මොනවද කියවුනේ? අනිවාර්යයෙන්ම එක ලිපියක කියනවා මේ අග්නිදිග ආසියාවේ සමහර පැරණි වෛද්‍ය ක්‍රම තියෙනවානේ. ඔව්. ඒවයි දුරියන් සලකන්නේ උණුසුම් ආහාරයක් විදියට. උණුසුම්. ඔව්. මේ උණුසුම කියන එක අර ශාරීරික ජීවගුණය, කායික ශක්තිය, සමහර විට ආශාවන් ඔය වගේ දේවල් එක්ක සංකේතාත්මකව සම්බන්ධ කරනවා. හරිම රසවත්. ඉතින් මේක පරම්පරාවෙන් පරම්පරාවට එන විශ්වාසයක් වෙන්න ඇත්තේ ඒ කියන්නේ විද්‍යාවට වඩා ජනශ්‍රීතිය සංස්කෘතිය තමයි මේ කතාව පෝෂණය කරලා තියෙන්නේ. බොහෝ දුරට. අනිත් එක අර ලිපි එකක් තිබුණා මේ උණුසුම් කියන කතාවත් හැමතැනම එක වගේ නෙවෙයිලු නේද? ඒකත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා කියලා. ඔව් ඒක හරි වැදගත් කාරණයක්. එකම පළතුර වුණත් විවිධ සංස්කෘතිවල ඒකට දෙන අර්ථකථන වෙනස් නේ. ඉතින් මේක විශ්වීය දෙයක් නෙවෙයි. එහෙනම් අපි අර විද්‍යාත්මක සමාලෝචනයේ පැත්තට හැරමු. ඒකෙන් මොකද කියන්නේ? මේ වෙනකන් කරපු පර්යවේෂණ වලින් මොනවද හරියටම තහවුරු වෙලා තියෙන්නේ? අර අපිට ලැබුණු විද්‍යාත්මක සමාලෝචනයේ වාර්තාව නම් හරිම පැහැදිලි. ඒක කියනවා දුරියන් වල හොඳ පෝෂණ ගුණයක් තියෙනවා. විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක ඒ ඔක්කොම පිළිගන්නවා. හරි. හැබැයි අර ලිංගික ශක්තියට කෙලින්ම බලපානවා කියලා ඔප්පු කරන්න තරම් කිසිම සායලික පරීක්ෂණයක්වත් ප්‍රමාණවත් විද්‍යාත්මක අධ්‍යයනයක්වත් කරලා නැහැ කියලයි අවධාරණය කරන්නේ. අර දුරියන් වල තියෙන සල්ෆර් සංයෝග නිසා එන විශේෂ ගන්ධ ගැනත් කියනවා. ඒකෙත් ලිංගික ශක්තියට සම්බන්ධයක් නැහැ. එතකොට දැන් මේ ඔක්කොම එකට අරන් බැලුවම පෝෂණ වාර්තා, සංස්කෘතික කතා, අර විද්‍යාත්මක විග්‍රහය පේන්නේ මේක නේද? දුරියන් වලින් සාමාන්‍ය ශක්තියක් ලැබෙනවා, අර සංස්කෘතික විශ්වාස තියෙනවා. ඔව්. ඒ දෙක නිසා තමයි මේ කතාව හැදිලා තියෙන්නේ. ඒත් විද්‍යාත්මක සාක්ෂි නම් නෑ. හරියටම හරි. පෝෂ්‍යදායී පළතුරක් විදියට දුරියන් හොඳයි වටිනාකමක් තියෙනවා. හැබැයි ඒක අර ලිංගික ශක්තිය වඩවන්න සුපිරි කෑමක් කියන තරම් විද්‍යාත්මක පදනමක් නම් අපේ මූලාශ්‍ර වලට අනුව පේන්නේ නැහැ. වැදගත්ම දේ තමයි ඕනම දෙයක් වගේ දුරියනුත් පාලනයක් ඇතුව කණ එක. සමබරව. ඔව් සමබරව. අර කැලරිත් වැඩිනේ. ඉතින් විශේෂයෙන් දියවැඩිය වගේ තත්තු තියෙන අයට නම් ගොඩක් කණ එක හොඳ නෑ කියලා තේ වාර්තාවල තිබුණා. ඊටාම පැහැදිලි. ඉතින් මේ කතාබහ අවසානයේදී අපි සිතන්න දියක් ඉතුරු කරනවා නම් මේ වගේ කෑම බීම වටා ගෙතුණු ජනප්‍රිය විශ්වාස තියෙනවනේ. ඔව්. ඒවා අපි කෑම පුරුදු වලට සෞඛ්‍ය තීරණ වලට කොහොම බලපානවද? විද්‍යාත්මක සාක්ෂි නැති වුණත් ඇයි මේ සංස්කෘතික විශ්වාස වලට සමාජයේ මෙච්චර බලයක් ලැබිලා තියෙන්නේ? ඒ ගැනත් ගැඹුරින් හිතන්න වටිනවා.